කවුරු හරි මම කියනදී අහන්නකෝ. කවුරු හරි මම කියනදී අහන්නකෝ. හැමෝටම මගේ පළතුරු නලා ගන්න පුළුවන්. ඒත් කවුරුත් මගේ පළතුරු නලා ගන්නේ නැහැ. මගේ පළතුරු ගොඩක් එඹුල් කියලා එයාලා දැනගෙන තියෙනවා. මගේ මේ ලෙමන් පළතුරු නිසා කාටවත්ම උපයෝගයක් නැහැ. ඒ නිසා තමයි මට කාටවත් උදව් කරන්නේ නැහැ. ඒ ඔයා ඔච්චර අවුල් වෙලා ඉන්නේ. ඔයාට වුණේ කුමක්ද? ඔයා අඩ ඔයාටම කතා කරනවා. මගේ ගසේ ලෙමන් ගෙඩි ගොඩක් තියෙනවා. කිසිවෙකු මගේ පළතුරු තෝරාගෙන කන්නේ නැත. මගේ පළතුරු දෙන් මට බරයි. මගේ පළතුරු නිසා මගේ අතු කෙඩි වෙටෙයි කියලා මම බයයි. ඒ නිසා ඔයා මේ ලෙමන් ගෙඩිගේ එඹුල් වතුර අරගෙන බොන්න. නෑ ඔයාගේ මේ එඹුල් වතුරෙන් මට උපයෝගයක් නැහැ. මේ ලෙමන් ගෙඩි අරගෙන කන්න මට පිස්ස හැදිලාද ඔයාගෙන් කතා කරලා මම මගේ වෙලාව නාස්ති කළා. මෙහෙම කියලා නුමෙල් කපුටා ඒ ගසෙන් පියාඹලා ගියා. මේ ලෙමන් ගස වනාන්තරයේ ඉන්න හැම පක්ෂින්ගෙන්ම උදව්ව ඉල්ලුවා. ඒත් කාටවත්ම එයාට උදව් කළේ නැහැ. අම්මේ මම ඊයේ අපේ වනාන්තරයේ එක ලෙමන් ගසක් දැක්කා. එයා කෙලේ ඉන්න හැම කුරුල්ලන්ගෙන්ම උදව්ව ඉල්ලුවා. හෙට් කාටවත්ම එයාට උදව් කළේ නැහැ. අම්මේ අපි ගිහින් ඒ ලෙමන් ගසට උදව් කරමු. ලෙමන් ගස මොකටද හැම කුරුල්ලන්ගෙන්ම උදව් ඉල්ලන්නේ? එයාට මොකද උනේ? ඔයාට මොකක් හරි දන්නවද? මං දන්නේ නැහැ අම්මේ. ඒත් ඒ ලෙමන් ගස හැම වෙලාවෙන්ම අඩලා තමයි ඉන්නේ. හොඳයි දුවේ, ඔයා මාත් එක්ක එන්න. අපි ගිහින් එයාට මොකද ප්‍රශ්න කියලා අහලා එයාට අවශ්‍ය උදව් කරමු. මෙහෙම කියලා සොනාලි කුරුල්ලත් එයාගේ දුවත් ලෙමන් ගස ඉන්න තැනකට පියාඹලා ගියා. ලෙමන් ගසයි ඔයා මෙහෙම අඩන්නේ? කුරුල්ලා මං ළඟ ලෙමන් ගොඩක් තියෙනවා. මගේ පළතුරු කවුරුත් කන්නේ නැහැ. ඉතින් දැන් මගේ පළතුරු මගේ අතු මත පිරී තිරියනවා. මේ පළතුරු නිසා මගේ අතු කෙටි වෙටයි කියලා මට බයයි. මට මේ පළතුරුගේ බර දරා ගන්න බෑ. මේ පළතුරු ඔක්කොම නෙලාගෙන විසි කරන්න කියලා හැම කුරුලන්ගෙන්ම මම ඇහුවා. ඒත් කවුරුත්ම මට උදව් කළේ නැහැ. හරි ලෙමන් ගස, මම ඔයාගේ අතු වලින් හැම ගෙඩියක්ම කඩාගෙන බිම දාන්නම්. ඒත් ඔයාගේ අතුවල තියෙන කටු අපිට එනෙන්නේ නැතිව ඔයා බලාගන්න. මෙහෙම කියලා සොනාලි කුරුල්ලත් එයාගේ දුවත් ලෙමන් ගස තියෙන ලෙමන් ගෙඩි ඔක්කොම නෙලාගෙන බිමට දැම්මා. සොනාලි, ඔයාගේ මේ උදව්ව මම කවදාවත් අමතක කරන්නේ. ඔයාට මගෙන් උදව්ව මොකක් හරි ඕනේ නම් ඔයා මං ගාව එවිත් අහන්න. මම අනිවාර්යෙන්ම ඔයාටත් උදව් කරනවා. ඔයා මට ස්තුති කරන්න අවශ්‍ය නැහැ. ඔයාට තවත් මොකක් හරි උදව් ඕනේ නම් ඔයා අනිවාර්යෙන්ම මගෙන් අහන්න. මම ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා. හොඳයි, මං දැන් යන්නම්. ලෙමන් ගසට උදව් කරලා කුරුල්ලත් එයාගේ දුවත් එතනින් එයාලාගේ ගෙදරට පියාඹලා ගියා. මෙහෙමම ටික දවසක් ගත වුණා. හැමතැනම රස්න කාලය වැඩි වුණා. අනේ මන්දා, මට මේ රස්නේ දරා ගන්න බෑ. මට හිතෙනවා මම ගිහින් ටික සීතල තැනකට නවතින්න ඕනේ කියලා. අපි බොන වතුර පවා දෙන් උණුසුමයි. මටත් එහෙම හිතෙනවා. නමුත් අපිට මෙතන සිසිල් ප්‍රදේශයක් කොහෙන්ද හොයාගන්න පුළුවන්. හරි, අපි වතුර ළඟ කොහේ හරි ගහක් යට ඉඳගමු. අඩුම තරමේ සීතල වාතයක් හරි තියෙයි. සොනාලි කුරුල්ලාට කෙලේ ඉන්න රස්නය දරා ගන්න බැරි නිසා එයා ගමේ ඉන්න රාදා අම්මව හොයාගෙන ගියා. සොනාලි කුරුල්ලා එහෙ ගිහින් රාදා අම්මාගෙන් මෙහෙම ඇහුවා. රාදා අම්මේ, මට වනාන්තරයේ ඉන්න රස්නේ දරා ගන්න බෑ. මට බොන්න සීතලයෙන් මොකක් හරි දෙන්නකෝ. හරි සොනාලි, ඔයා මෙතන ඉන්න. මම ඔයාට ඔයාගේ ශරීරය සිසිල් කරන්න බීමක් සූදානම් කරලා දෙන්නම්. මෙසේ පවසමින් රාදා අම්මා වීදුරුවකට වතුර පුරවා පසුව සීනි සහ ලුණු ස්වල්පයක් වතුරට දෙමුවාය. ඊට පස්සේ ඒ දෙහි ගෙඩියක ජූස් වතුරට මිරිකා මිසු කරලා සොනාලි කුරුල්ලාට දුන්නා. රාදා අම්මා මේ ජූස් හදන හැටි සොනාලි කුරුල්ලත් බලාගෙන හිටියා. සොනාලි කුරුල්ලා මේ ජූස් එක බීලා කියන්නකෝ කොහොමද දැනෙන්නේ කියලා.
අම්මේ මේ ජූස් එක බිව්වට පස්සේ මගේ ශරීරයේ තිබුණු රස්නය ඔක්කොම අඩු වෙලා සීතලක් දැනෙනවා. ඒක විතරක් නෙවෙයි මේ ජූස් ගොඩක් රසට තියෙනවා. ඕ සොනාලි මේක බිව්වා නම් අපේ ශරීරයට සීතලයක් දැනෙනවා. මම හැමදාම රස්න කාලයට මේ ලෙමන් ගෙඩි ජූස් එක හදනවා. ජූස් එක බීලා ටික වේලාවකින් පස්සේ සොනාලි කුරුල්ලා එයාගේ ගෙදරට පියාඹලා ගියා. දුවේ මම අද රාධා අම්මාගේ ගෙදරට ගෙහින් තිබුණා. එයා මට ලෙමන් ජූස් එකක් දුන්නා. ඒක මම බීලාට පස්සේ මගේ ශරීරයේ තිබුණු රස්න ඔක්කොම අඩු වෙලා මගේ ශරීරයට සීතලක් දැනුණා. එහෙමද අම්මේ මටත් ලෙමන් ජූස් ඕනේ. අපිත් අපේ ගෙදරින්ම ලෙමන් ජූස් එක හදලා බොමු. එතකොට අපිටත් රස්නේ අඩු වෙනවා. ඒ වගේම මේ ලෙමන් ජූස් එක හදලා කෙලේ ඉන්න අනිත් පක්ෂින්ටම විකුණමු. සොනාලි කුරුල්ලාගේ දියණිය මෙය එසුවිට සොනාලි කුරුල්ලාට වහාම එයාලා උදව් කරපු ලෙමන් ගස මතක් වුණා. දුව ඔයා මාත් එක්ක එන්න. අපි ගිහින් ලෙමන් ගසගෙන් ලෙමන් ගෙඩි දෙන්න කියලා ඉල්ලමු. මෙහෙම කියලා සොනාලි කුරුල්ලත් එයාගේ දුවත් ලෙමන් ගස තියෙන තැනකට ගියා. මොකද වුනේ සොනාලි ඔයා එයි මෙතනට එවිත් ඉන්නේ. දැන් මට මේ ලෙමන් ගෙඩි වල බර උසුලන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒවා අහුලලා බිම දාලා මට උදව් කරන්න ඕනේ නේ. ලෙමන් ගස මට ඔයාගෙන් එක උදව්වක් ඕනේ. ඔයා මට ඔයාගේ මේ ලෙමන් ගෙඩි පොඩ්ඩක් දෙන්න. මම ඔයාගේ මේ ලෙමන් ගෙඩි එකෙන් ලෙමන් ජූස් එක හදලා විකුණන්න යනවා. ඔයා කියපු දේ ඇහුවම මට ගොඩක් සතුටුයි. ඔයාට ඕනේ තරම් ලෙමන් ගෙඩි නෙලා ගන්න. ඒක අරගෙන ගිහින් ඔයා ලෙමන් ජූස් හදලා විකුණන්න. සොනාලි කුරුල්ලා එක කූඩේක ලෙමන් ගෙඩි නෙලාගෙන ගිහින් ඒ තම දුව සමග ගොස් ලෙමන් ජූස් කඩයක් විවේත කළාය. සොනාලි කුරුල්ලාගේ කඩයට කබූතර් පරවියා ආවා. සොනාලි ඔයා මොකක්ද විකුණන්නේ? මේක තමයි ලෙමන් ජූස්. ඔයා මේක බිව්වා නම් ඔයාගේ ශරීරයට සීතලයක් දැනෙනවා. මේ රස්න කාලයට මේ ජූස් බොන එක හොඳයි. ඒක විතරක් නෙවෙයි මේ ජූස් ගොඩක් රසට තියෙනවා. එහෙමද? එහෙනම් මටත් ලෙමන් ජූස් එකක් දෙන්න. අනේ සොනාලි ඔයා කියපු දේ වගේම මේක හොඳ ජූස් එකක් දෙන්න. මගේ පිපාසය නැති වුණා. ඒ වගේම මගේ ශරීරයේ තිබුණ රස්නත් අඩු වුණා. සොනාලි කුරුල්ලාගේ ලෙමන් ජූස් කඩේට ගොඩක් කුරුල්ලන් එන්න පටන් ගත්තා. හැමදාම සොනාලි කුරුල්ලාගේ දුව ලෙමන් ගසගෙන් ලෙමන් ගෙඩි අරගෙන එනවා. සොනාලි කුරුල්ලාට ලෙමන් ජූස් නිසා ගොඩක් ලාභය හම්බ වුණා. දුවේ ඔයාට නිින්ද ගියාද? මේ අම්මේ මම තාම නිදාගන්නේ නැහැ. මේ බලන්න දුවේ අපිට මේ සල්ලි වලින් අපේ ගෙදර තීන්ත ගාලා ඊට පස්සේ අපේ ලෙමන් ජූස් කඩේ ටිකක් ලොකු කරන්න පුළුවන්. හේ නොමිල් මෙහෙම නිදාගන්නේ නැතුව ඉක්මනට නැගිටින්නකෝ. ඔයාට දන්නවද සොනාලි කුරුල්ලා ලෙමන් ජූස් හදලා විකුණනවා. ඒක බොන්න ගොඩක් කුරුල්ලත් එයාගේ කඩේට යනවා. ලෙමන් ජූස් එක කොහමද බොන්න පුළුවන්? ලෙමන් ජූස් එක ගොඩක් එම්බුල් අනේ. හැම කුරුල්ලන්ම ලෙමන් ජූස් බොන්න යනවා කියලා ඔයා කියනවා. හරි ඔයා මාත් එක්ක එන්න. අපිත් ගිහින් එයාගේ ලෙමන් ජූස් එක බීලා බලමු. මෙහෙම කියලා කපුටන් දෙදෙනාම සොනාලි කුරුල්ලාගේ ලෙමන් ජූස් කඩේට ගියා. සොනාලි අපිට ලෙමන් ජූස් දෙකක් දෙන්න. සොනාලි කුරුල්ලා කපුටන් දෙදෙනාටම ලෙමන් ජූස් දෙකක් හදලා දුන්නා. සොනාලි කුරුල්ලා ඔයාගේ ලෙමන් ජූස් ගොඩක් රසට තිබුණා. මෙසේ පවසමින් කපුටන් දෙදෙනාම එක කූඩයක් අරගෙන ලෙමන් ගෙඩි නෙලා ගන්න ලෙමන් ගස තියෙන තැනකට පියාඹලා ගියා. හේ ලෙමන් ගස මට ගොඩක් ලෙමන් ගෙඩි දෙන්න. ගොඩක් ලෙමන් ගෙඩි? ඔයාටම මොකටද ගොඩක් ලෙමන් ගෙඩි දෙන්න ඕනේ? ඔයා ලෙමන් ගෙඩි අරගෙන ගිහින් මොකක්ද කරන්න යන්නේ? අපිත් සොනාලි කුරුල්ලා වගේම ලෙමන් ගෙඩි කඩයක් විවේත කරන්නයි යන්නේ. ඊට පස්සේ අපි ලෙමන් ජූස් කඩේ නිසා ගොඩක් සල්ලි හම්බ කරනවා. අනේ එහෙමද? මම කරදරයක වැටුණු වේලාවේ මම ඔයාලට උදව්ව ඉල්ලුවා. ඔයාලා මට උදව් කෙරුවේ නැහැ. ඒ වගේම ඔයාලා දැන් මගෙන් උදව්ව ඉල්ලනවා. මමත් ඔයාලට මගේ ලෙමන් ගෙඩි දීලා උදව් කරන්නේ නැහැ. මම ලෙමන් ගෙඩි නෙලා ගන්නට ඔයා එකග
ඕවුනත් කමක් නෑ. මම ඔබේ අවසරයකින් තෝරව මේ ලෙමන් ගෙඩි නෙලා ගන්නවා. මෙසේ පවසමින් සීතා කපුටා ලෙමන් ගෙඩි කඩා ගැනීමට ලෙමන් ගසට නැග්ගා. ලෙමන් ගස කෝපයට පත් වී සීතා කපුටාට තම අතු වලින් පහර දීමට පටන් ගත්තේය. ටික වේලාවකින් සීතා බීම එද වැටුණු අතර එගේ මුළු සිරුරම ලෙමන් ගසේ කටු වලින් එනුණා. අනේ මගේ ශරීර ගොඩක් රිදෙනවා. මේ කටු ඔක්කොම මගේ ශරීරය තුලට ගියා. අපොටන් දෙන්නෙක් ලෙමන් ගහට බය වෙලා ඒම ස්ථානයෙන් පෙනලා ගියා.